Source of police, how can I help? My daughter's gone missing. No one has seen her, no? No. We phoned around the family. All her friends have contacted us and asking where she is, and none of them know. What's her name? Rebecca Watts. වෙල්කම් ඉන්වෙස්ටිගේටර්ස්. රෝබිකා වොට්ස් එහෙමත් නැත්තම් බැකී කියලා කියන්නේ අවුරුදු 16ක පුංචි ගැහැණු ළමයෙක්. බැකී ජීවත් වෙන්නේ එංගලන්තයේ බ්‍රිස්ටල් වල ක්‍රවුන් හිල් කියන ප්‍රදේශයේ. නමුත් හිටි හැටියෙම බැකී අතුරුදහන් වෙනවා. බැකී ගෙදරින් අරගෙන ගිහින් තිබුණේ ටැබ්ලට් එක, ෆෝන් එක සහ ලැප්ටොප් එක විතරයි. ඇඳුම් මුකුත්ම බැකී අරගෙන ගිහින් තිබිලා නැහැ. කොහොම නමුත් බැකීගේ තාත්තා, එයාගෙනම ඩැරන් මේ ගැන පොලිසියට දන්වනවා. ඒ කියන්නේ බැකී අතුරුදහන් වෙලා බැකී ආගේ අතක් නැහැ කියලා පොලිසියට කියනවා. ඕනිට පස්සේ පොලිස් නිලධාරීන් මේ ගැන විමර්ශන කටයුතු කරන්න පටන් ගන්නවා. පොලිසිය දින ගණනාවක් තිස්සේ හැම අස්සක් මුල්ලක් නෑරම බැකීව හොයන්න පටන් ගන්නවා. නමුත් පොලිස් නිලධාරීන්ට මේ බැකී ගැන කිසිම හොඩුවාවක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් බැකීට සිද්ධ වුණේ මොකක්ද? බැකී ගෙදරින් පැනලා ගියාද? එහෙමත් නැත්නම් බැකීව කවුරු හරි පැහැරගත්තද? මේ වෙනකොටත් බැකීව කවුරු හරි මරලා දාලාද? ඔන්න ඔය ප්‍රශ්නත් එක්ක තමයි මේ කේස් එකේ කතාව පටන් ගන්නෙ. ඉතින් ඉන්වෙස්ටිගේටර්ස්ලා හැමෝටම ආරාධනා කරනවා මේ කේස් එකේ සම්පූර්ණ කතාව දැනගන්න වීඩියෝ එකේ අවසාන විනාඩිත් එක්ක බලන්න එන්න කියලා. ඒ වගේම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ මිස්ටර් YouTube channel එක subscribe කරන්න මග හැරුණු කෙනෙක් නම් ඔන්න පහලින් බලන subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන්ම channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගෙන ඉන්න අමතක කරන්න එපා. හරිනේ, එහෙනම් දැන් අපි බලමු බැකීට සිද්ධ වෙලා තියෙන්නේ මොන වගේ දරුණු දෙයක් වෙන්න පුළුවන්ද? බැකීව කවුරු හරි පැහැරගත්තද? එහෙම නැත්නම් බැකී ගෙදරින් පැනලා ගියාද? පොලිස් නිලධාරීන්ට ඉදිරියේදී බැකීගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මොන වගේ හොඩුවවන් හම්බෙයිද? පොලිසියට බැකීගේ අතුරුදහන් වීම පිටිපස්සේ හැංගිලා තියෙන ඒ අභිරහස හොයාගෙන ඒක විසඳගන්න පුළුවන් වෙයිද? අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ 2015 පෙබරවාරි 20 වෙනිදා සිකුරාදා දවසක් හරියටම එදා හවස 4ට එංගලන්තයේ බ්‍රිස්ටල් වල ක්‍රවුන් හිල් කියන ප්‍රදේශයේ පොලිසිය හදිසි අමුතුම් ඒකකයට කෝල් එකක් එනවා. ගොඩක් අය බැකී කියලා හඳුන්වන අවුරුදු 16ක රොබෙකා වොට්ස් කියන පුංචි ගැහැණු ළමයාව එයාගේ පවුලේ අය අවසාන වතාවට දැකලා තිබුණේ කලින් දවසේ උදේ. කොහොම නමුත් බැකී ගෙදරින් ගිහින් තියෙනවා. බැකී අරගෙන ගිහින් තියෙන්නේ එයාගේ ටැබ්ලට් එක සහ ෆෝන් එකයි ලැප්ටොප් එකයි විතරයි. අමතර ඇඳුම් මුකුත්ම බැකී අරගෙන ගිහින් නැහැ. කොහොම නමුත් බැකී කොහෙද ගියේ කියලා බැකීගේ පවුලේ කාටවත්ම කියලා නැහැ. බැකීගේ දෙමව්පියෝ බැකීට කෝල් අරගෙන උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම මෙසේජ් දාලා තියෙනවා. නමුත් මේ එකකටවත් රිප්ලයි ඇවිල්ලා නැහැ. මේ බැකී තමන්ගේ පෙම්වතාව හමු වෙන්න කියලා උදේ 11යි කාලට ගෙදරින් ගිහින් තියෙනවා. නමුත් බැකී එයාගේ පෙම්වතාව හම්බෙලා නැහැ. එතනට ගිහිල්ලවත් නැහැ. ඒ වගේම එතනින් පස්සේ බැකීගේ යහළුවන් බැකීව දැකලත් නැහැ. බැකී කියන්නේ බොහොම නිහතමානී ගැහැණු ළමයෙක්. තමන්ගේ අම්මරයි තාත්තටයි කියන්නේ නැතුව සාමාන්‍යයෙන් බැකී මේ වගේ ගෙදරින් කවදාවත්ම ගිහිලා නැහැ. බැකීව අන්තිම වතාවට දැකලා තිබුණේ පෙබරවාරි 19 උදේ. කොහොම නමුත් ඊට කලින් දවසේ බැකී එයාගේ යහළුවෙක් එක්ක කතා කරලා තියෙනවා. අන්න ඒ යහළුවා කියන විදිහට ඒ වෙලාවේදී බැකීගේ කිසිම අමුත්තක් තිබිලා නැහැ. මම දැන් ඔයාලට කියන්නම්කෝ මේ බැකී කියලා කියන්නේ කවුද කියලා. රොබෙකා වොට්ස් එහෙමත් නැත්නම් බැකී ඉපදෙන්නේ 1998 ජූනි 3 වෙනිදා. බැකීගේ අම්මයි තාත්තයි උනේ ඩැරන් හා ටාන්යා. කොහොම නමුත් බැකී ඉපදෙන්නත් කලින්ම එයාගේ දෙමව්පියන් වෙන් වෙනවා. අන්න ඒක නිසා පුංචි කාලේ ඉඳලම බැකී හැතිය වැටුනේ එයාගේ අම්මා එක්ක. නමුත් පස්සේ කාලෙක ඇති වුණු විවිධ ප්‍රශ්න නිසා බැකී එයාගේ තාත්තා ඒ කියන්නේ ඩැරන් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. බැකී කියන්නේ හරිම නිශ්ශබ්ද චරිතයක්. පාසලේදී වුණත් බැකී එහෙමයි. කොහොම නමුත් බැකීගේ තාත්තා ඩැරන් තවත් කාන්තාවක්ව ආදරය කරන්න පටන් ගන්නවා. අන්න ඒ කාන්තාවගේ නම ඇන්ජි. මං ඇන් කියලා කියන්නම්. ඉතින් ඩැරන් සහ ඇන් 2013 දී විවාහ වෙලා තියෙනවා. මේ ඇන්ට පුතෙක් ඉඳලා තියෙනවා. අන්න ඒ පුතාගේ නම නේතන්. නේතන්ට පෙම්වතියක් ඉඳලා තියෙනවා. අන්න ඒ පෙම්වතියගේ නම ෂෝනා. ඒ කොහොමද ඩැරන් සහ ඇන්ගේ විවාහයෙන් අවුරුදු දෙකකට පස්සේ තමයි බැකී හිටි හැටිම අතුරුදහන් වෙන්නේ. කොහොම නමුත් මේ වෙනකොටත් බැකීගේ තාත්තා ඩැරන් බැකීගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කරලා තියෙන්නේ. Source of police, how can I help? My daughter's gone missing. No one has seen her, no? No. We phoned around the family. All her friends have contacted us and asking where she is, and none of them know. What's her name? Rebecca Watts.
ඩැරන් බැකීට හුඟක් ආදරේ. අන්න ඒක නිසා බැකීගේ තාත්තට මේක දරා ගන්න අමාරුයි. කොහොම නමුත් ඩැරන් මේක ගැන FB එකේ පෝස්ට් එකක් දානවා. එතනදී ඩැරන් කියලා තියෙන්නේ මගේ පුංචි දුව බැකී අතුරුදහන් වෙලා එයා අවසාන වතාවට ගිහින් තිබුණේ එයාගේ පෙම්වතාව හම්බ වෙන්න. නමුත් බැකී එතනට ගිහිලා නැහැ. ඒ වගේම බැකීගේ යහළුවන් පවා එතනින් පස්සේ බැකීව දැකලා නැහැ. අන්න ඒක නිසා බැකීව දැක්ක කෙනෙක් ඉන්නවනම් මාව දන්වන්න. ඒක මට කරන ලොකු උදව්වක් කියලා. කොහොම නමුත් මේ කේස් එක බාරව ඉන්නේ ඩිටෙක්ටිව් රිචඩ්. ඩිටෙක්ටිව් රිචඩ් බැකී ගැන හොයන්න පටන් ගන්නවා. ඔන්න බැකී කියලා කියන්නේ එච්චර සෝෂල් මීඩියා පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මේ ගැන පොලිසියට හිතාගන්න බෑ. මොකද බැකී කියන්නේ අවුරුදු 16ක ගැහැණු ළමයෙක්. මේ වගේ වයසක ඉන්න ගැහැණු ළමයෙක් සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ අදහ ගන්නවත් බැරි දෙයක්. කොහොම නමුත් ඩිටෙක්ටිව් රිචඩ් අතර පොලිස් නිලධාරී දවස් 5ක් පුරාවට බැකීව හොයනවා. නමුත් බැකී ගැන කිසිම හොඩුවාවක් පොලිසියට හම්බ වෙන්නේ නැහැ. බැකී ජීවත් වුණ ක්‍රවුන් හිල් කියන ප්‍රදේශයේ හැම අස්සක් මුල්ලක් නෑරම පොලිස් නිලධාරී බැකීව හොයන්න පටන් ගන්නවා. නමුත් මේ වෙනකොටත් බැකී අතුරුදහන් වෙලා දවස් 5කුත් වෙලා. අන්න ඒක නිසා පොලිස් නිලධාරීන්ට බැකීට මොකක් හරි දරුණු දෙයක් වුණාද කියන සැකය මතුවෙන්න පටන් ගන්නවා. කොහොම නමුත් ඩැරන් සහ ඈන් කියන විදිහට බැකී එහෙම ගෙදරින් පැනලා යන කෙනෙක් නෙවෙයි. ඒ ගැන ඩැරන් සහ ඈන්ට හොඳටම විශ්වාසයි. කොහොම නමුත් ඊට පහුවෙනිදා ඒ කියන්නේ පෙබරවාරි 25 වෙනි බදාදා පොලිස් නිලධාරීන් ගෙවල් කිහිපයක් වගේම වනාන්තර පවා පරීක්ෂා කරලා බලනවා. නමුත් පොලිස් නිලධාරීන්ට කිසිම වැදගත් හොඩුවාවක් හම්බ වෙන්නේ නැහැ. කොහොම නමුත් බැකීගේ දෙමව්පියන් මාධ්‍ය හමුවකදී පවා කියන්නේ මගේ දුව කොහොම හරි හොයලා දෙන්න කියලා. කොහොම නමුත් පොලිස් නිලධාරීන් බැකී ජීවත් වුණු නිවස පවා පරීක්ෂා කරලා බලනවා. නමුත් එතනින් වැදගත් හොඩුවාවක් පොලිසියට හම්බ වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ වෙනකොටත් හැම සෝෂල් මීඩියා එක්කම ෆයින්ඩ් බැකී කියන හැෂ්ටැග් එක වෛරල් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. අන්න ඒක නිසා පොලිසිය බැකීගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මොකක් හරි හොඩුවාවක් හොයාගන්න ට්විටර් හරහා මහජනතාව දැනුවත් කරනවා. කොහොම නමුත් දැනටමත් බැකී අතුරුදහන් වෙලා දවස් 5ක් ගත වෙලා. මේක සාමාන්‍ය අතුරුදහන් වීමක් වෙන්න බෑ කියලා පොලිස් නිලධාරීන්ට තේරෙනවා. අන්න ඒක නිසා පොලිසිය බැකී අන්තිම දවසේ මොනවද කළේ, කොහොමද හිටියේ, කොහෙද ගියේ කියලා දැනගන්න බැකීගේ ළඟම අයගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඔයාලට මතක ඇති නේතන් සහ ෂෝනාව. නේතන් කියලා කියන්නේ බැකීගේ සහෝදරයා, බැකීගේ තාත්තගේ දෙවෙනි කසාදෙන්. ඒ කියන්නේ ඩැරන් සහ ඈන්ගේ පුතා. බැකීව අවසන් වතාවට දැකලා තිබුණු අයගෙන් දෙන්නෙක් තමයි නේතන් සහ එයාගේ බිරිඳ ෂෝනා. අන්න ඒක නිසා පොලිසිය මුලින්ම ෂෝනාගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. We got there about 11ish. The door was locked, so obviously we used a key from underneath the recycling bin. Got in. Heard music upstairs. Assumed Becky had been in then. I went into the kitchen to get a cigarette. I went to go outside to have a cigarette. My daughter started whinging because she wanted to come out with me, so I took her down to the garden to help feed the rabbit while I had a cigarette. Probably was about 15-20 minutes. Then we came back up. I went into the kitchen to get a drink, I think I was, and wash my hands. Then I heard the front door slam. Carried on washing my hands, went into the living room. And then I think it wasn't until a lot later on that Angie asked me if Becky had gone out. And I said, yeah, I heard the door go. She must have gone out earlier. Washing my hands, I think I heard the door slam. Front door. Again, I didn't look at the time or think anything of it, so I didn't really kind of like, oh, what was that? It was just the door, so Becky would have gone out. Yeah. Okay. Sorry, I think I've accidentally got this in the wrong order here. Okay. You have to clarify this. So, right, let me just go back slightly then, if I could. The door slamming then. You've already said you got to get from the kitchen through to the living room. Yep. So, how far away from that front door would you be? But you've got the front door, the living room, and about halfway up the hallway is the kitchen. So I would have been at the sink. So no distance, a reasonable amount, I'd say. Okay. And immediately before this sound of the door slamming, what could you hear there? I think it was just CBeebies again, to be honest. I was kind of more, trying to make sure I had vitamins back and getting my drink. Yeah. No, I heard stomping down the stairs. That's what made me think that Becky left in a mood. So I said to Angie, because obviously the door slammed, but I wasn't sure if that was the wind.
කොහොම නමුත් නේතනුත් කියන විදිහට ඒ දුර අරණ සද්ද ඇහුණ වෙලාවේ එළියට ගිහිලා තියෙන බැකි. කොහොම නමුත් පොලිස් නිලධාරීන් පැය දෙකකටත් වඩා වැඩි කාලයක් නේතන් සහ ෂෝනාගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කරනවා. අන්න ඒ වෙලාවේ නිලධාරීන්ට තේරෙනවා ෂෝනාගෙන් ප්‍රශ්න කරද්දී ෂෝනා ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නිතරම hina වෙන ගමන්. හරියට වෙනස්ම සතුටක් තියෙන කෙනෙක් වගේ. නමුත් නේතන් එහෙම නෙවෙයි. නේතන් හැම වෙලාවෙම වගේ හිටියේ කනස්සල්ලෙන්. ඒ වගේම මේ දෙන්නගේම කතා එකිනෙකට ගැලපෙනවා. කොහොම නමුත් මේ කේස් එක ගැන විමර්ශන කටයුතු කරන ඩිටෙක්ටිව් රිචඩ් එක දෙයක් තේරුම් ගන්නවා. සාමාන්‍ය එකම සිද්ධියක් ගැන පුද්ගලයන් දෙන්නෙක්ගෙන් ප්‍රශ්න කරද්දී එයාගේ කට උත්තරය ඇතුලේ පුංචිම හරි පරස්පරයක් වෙනස්කමක් තියෙන්න ඕනේ. නමුත් නේතන් සහ ෂෝනා කියන්නේ එකම කතාව. අන්න ඒක නිසා ඩිටෙක්ටිව් රිචඩ් සැක කරනවා සමහර විට දෙන්නම එකම කතාව කියන්න කතා කරගන්න නැති කියලා. කොහොම නමුත් බැකීගේ අතුරුදහනයන් පිළිබඳව පොලිස් විමර්ශන නැවතුනේ නැහැ. පොලිස් නිලධාරීන් හා ස්වේච්ඡා සේවකයන් එකතු වෙලා මුළු බ්‍රිස්ටල් ප්‍රාන්තය පුරාම සේවීම් කටයුතු කරනවා. ඒ වගේම පෝස්ටර් පවා අලවලා පොලිස් නිලධාරීන් මොකක්ම හරි හොඩුවක් හොයාගන්න උත්සාහ කරනවා. ඔන්න මේ වෙනකොටත් බැකී අතුරුදහන් වෙලා හරියටම දවස් 9යි. ඔයාලට මතක ඇති පොලිස් නිලධාරීන් බැකීගේ අතුරුදහන් වීමෙන් පස්සේ බැකීගේ නිවස පරීක්ෂා කරා කියලා. නමුත් පොලිසියට කිසිම වැදගත් හොඩුවාවක් හම්බුනේ නැහැ. අන්න ඒක නිසා පොලිසිය ආයමත් ෆොරෙන්සික් ටීම් එකක්, ඒ කියන්නේ අධිකරණ වෛද්‍ය ඒකකයත් එක්ක බැකීගේ ගෙදර පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. ඔන්න මෙතනදී ෆොරෙන්සික් ටීම් එකට බැකීගේ කාමරයේ දොරේ තිබිලා ලේ පැල්ලම් කීපයක් හම්බ වෙනවා. මේ ගැන පරීක්ෂණ කරන අතරතුර පොලිස් නිලධාරීන් ආයමත් නේතන් සහ ෂෝනාගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. නමුත් ෂෝනා කියන විදිහට නේතන් මේ ගැන දුකින් ඉන්නවා කියලා පොලිසියට පේන්නේ නැහැ. ඒ වගේම නේතන් පොලිසියට කියනවා බැකී මගේ සහෝදරයෙක් වුණත් මට එයා ගැන වැඩි කැමැත්තක් නැහැ. එයා ගොඩක් වෙලාවට අම්මත් එක්ක බොහොම නරක විදිහට කතා කරනවා. අන්න ඒක නිසා මට ඒ වෙලාවට ගොඩක් කේන්ති යනවා කියලා. Obviously, I don't particularly like her, and obviously, what annoys me is the way she speaks to like my mum sometimes. She'd be kind of like rude or whatever. I'm trying to think of an actual specific time. ඕන්න මෙතනින් පොලිස් නිලධාරීන්ට නේතන් හා ෂෝනා ගැන සැකයක් ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් ඒ දෙන්නගෙන් දිගටම ප්‍රශ්න කරන තරම් පොලිසියට සාක්ෂි නැහැ. කොහොම නමුත් මේ අතරතුරේදී බැකීගේ ගෙදර පරීක්ෂා කරන ෆොරෙන්සික් ටීම් එකට බැකීගේ කාමරයේ දොරේ තිබිලා ඇඟිලි සලකුණු කිහිපයක් හම්බ වෙලා. අන්න ඒ ඇඟිලි සලකුණු නේතන්ගේ. ඔයාලට මතක ඇති ඒ දොරේම තිබිලා ලේ පැල්ලම් කිහිපයක් හම්බුණා කියලා. අන්න ඒ ලේ පැල්ලම් බැකීගේ වුණොත් පොලිසිය සැලසුම් කරලා තියෙන්නේ බැකීව පැහැර ගැනීමේ චෝදනාවට නේතන්ව අත්අඩංගුවට ගන්න. නමුත් ඒ වාර්තාව එන්න ටික වෙලාවක් ගත වෙනවා. කොහොම නමුත් පැය කිහිපයකට පස්සේ ඒ ලේවල වාර්තාව ගන්න පොලිසියට පුළුවන් වෙනවා. ඔන්නේ ලේ පැල්ලම් වල DNA බැකීගේ ලේවලට සමානයි. අන්න ඒක නිසා පොලිස් නිලධාරීන් පෙබරවාරි 28 වෙනිදා ඒ කියන්නේ සෙනසුරාදා නේතන් සහ ෂෝනාව අත්අඩංගුවට ගන්නවා. පොලිස් නිලධාරීන් මේ අතරේ නේතන් කියලා කියන්නේ කොහොම කෙනෙක්ද කියලා පරීක්ෂා කරලා බලනවා. නේතන් කියන්නේ බැකීගේ තාත්තා වුණ ඩැරන්ගේ දෙවෙනි කසාදේ පුතා. නේතන් බැකීට වඩා අවුරුදු 10ක් වැඩි මල්. නේතන් කියලා කියන්නේ හෑන්ගේ පුතෙක්. නමුත් නේතන් වැඩි බැකීට කැමති වෙලා නැහැ. නේතන්ට වයස අවුරුදු 19 දී නේතන් වයස අවුරුදු 12ක්වත් නැති පුංචි ගැහැණු ළමයා 4 දෙනෙක්ව කාර් එකේ දාගෙන ගෙදර අරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් දැරන් නේතන්ට මේ පුංචි ගැහැණු ළමයා 4 දෙනාව ඉක්මනටම ඒ අයගේ ගෙවල් වලට ඇරලවන්න කියලා නේතන්ට හොඳටම බැනලා තියෙනවා. කොහොම නමුත් බැකී ටිකෙන් ටික ලොකු වෙද්දී බැකීට කෑම ගැන අප්‍රියාවක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ බැකී කෑම කාවේ බොහොම අඩුවෙන්. අන්න ඒක නිසා බැකීගේ ශරීරය දුර්වල වෙලා නිතරම බැකීට සිහිය නැති වෙලා තියෙනවා. නමුත් නේතන් මේ හැම වෙලාවෙම බැකී ගැන කිසිම අනුකම්පාවක් ඇති කරගෙන නැහැ. නේතන් කියලා තියෙන්නේ බැකී කරන්නේ බොරු එයා රඟපෑමක් කරනවා කියලා. කොහොම නමුත් 2008 දී නේතන් එයාගේ අලුත් පෙම්වතියව ගෙදරට එක් කරගෙන ඇවිල්ලා තියෙනවා. අන්නේ පෙම්වතිය තමයි ෂෝනා කියලා කියන්නේ. මේ වෙනකොට ෂෝනාට වයස අවුරුදු 15යි. නමුත් නේතන් ගෙදරට කියලා තියෙන්නේ ෂෝනාට වයස අවුරුදු 19යි කියලා. කොහොම නමුත් ඩැරන් මේක දැනගන්නවා. අන්න ඒක නිසා ඩැරන් නේතන්ට කියනවා ෂෝනාව ගෙදර යවන්න කියලා. නමුත් නේතන් ඒක කරන්නේ නැහැ. ෂෝනාත් එක්ක ජීවත් වෙනවා. කොහොම නමුත් ටික කාලෙකින් පස්සේ නේතන් හා ෂෝනාට පුංචි දුවෙක් හම්බ වෙනවා. ඒ කොහොම වුණත් ඩැරන් නම් ෂෝනාට වැඩි කැමැත්තක් පෙන්නලා නැහැ. හරිනේ, එහෙනම් අපි දැන් එමු කතාවේ වර්තමානයේට. මේ වෙද්දිනුත් පොලිස් නිලධාරීන් නේතන් සහ ෂෝනාගෙන් ප්‍රශ්න කරන්න පටන් අරගෙන මෙතනින් පස්සේ පොලිසිය ෆොරෙන්සික් ටීම් එකත් එක්ක නේතන් සහ ෂෝනා ගෙදර පරීක්ෂා කරලා බලනවා. මේ මුළු ගෙදරම වගේ අපිලිවල ගෙදර බඩු පවා හැමතැනම විසිරීලා කුණු කන්තවල් හැමතැනම. නමුත් ෆොරෙන්සික් එකට එක වැදගත් හොඩුවක් හම්බ වෙනවා. ඒ තමයි ගෙදර බාත්රූම් එක. ගෙදර කොයිතරම් අපිලිවල වුණත් බාත්රූම් එක හරිම පිරිසිදුයි. ඒක ටිකක් අසාමාන්‍ය. මෙතන මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා ෆොරෙන්සික් එකට තේරෙනවා. ඒ කොහොමුණත් පොලිස් විමර්ශන කටයුතු හරහා දැනගන්න ලැබෙන කිසිම හොඩුවාවක් ගැන පොලිස් නිලධාරීන් නේතන් සහ ෂෝනාට කිව්වේ නැහැ. ඉදිරි දවස් දෙක පුරාවටම පොලිස් නිලධාරීන් ෆොරෙන්සික් ටීම් එකත් එක්ක නේතන් හා ෂෝනාගේ ගෙදර පරීක්ෂා කරලා බලනවා. ඔන්න පොලිසියට ඒ ගෙදර තිබිලා වැදගත් හොඩුවාවක් හම්බ වෙනවා. පොලිස් නිලධාරීන්ට මේ විදිහට හම්බ වෙන්නේ B&Q කියන හાર્ඩ්වෙයාර් එකේ රිසිට් එකක්.
ඕන්න මේ රිසිට් එක අරගෙන තියෙන්නේ බැකී අතුරුදහන් වුණ දවසේ. මේ රිසිට් එකේ විදියට ඒ හાર્ඩ්වෙයාර් එකෙන් ඉලෙක්ට්‍රික් කියතක් ග්ලව්ස් කිහිපයක් සහ මුහුණු ආවරණයක් අරගෙන තියෙනවා. ඕන්න ඊට පස්සේ පොලිස් නිලධාරියෙක් අදාළ හાર્ඩ්වෙයාර් එකේ CCTV කැමරා පරීක්ෂා කරලා බලනවා. ඔන්න මේ බඩු අරගෙන තියෙන්නේ නේතන්. අන්න ඒක නිසා පොලිසියට නේතන් සහ ෂෝනා ගැන තියෙන සැකය තවත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඔන්න මේ පාර පොලිස් නිලධාරින් නේතන් සහ ෂෝනාගෙන් ප්‍රශ්න කරන්නේ බැකී බොට්ස්ව ඝාතනය කිරීමේ සැකය මත. ඔන්න නේතන් සහ ෂෝනා පිළිගන්නවා බැකීව ඝාතනය කරා කියලා. කොහොම නමුත් මෙතනින් පස්සේ ඩැරන් ඒ කියන්නේ බැකීගේ තාත්තා සෑහෙන දුක් වෙන්න පටන් ගන්නවා. සිද්ධ වුණ දේ ඩැරන්ටත් හිතා ගන්න බෑ. ඔන්න දැන් පොලිස් නිලධාරීන්ට තියෙන එකම ප්‍රශ්නය තමයි බැකීට මොකක්ද උනේ කියන එක. අන්න ඒ ගැන නේතන් පාපොච්චාරණය කරන්න පටන් ගන්නවා. ඔන්න 2015 පෙබරවාරි 19 වෙනිදා උදේ නේතන් සහ ෂෝනා ගෙදර ගිහින් තියෙනවා. එතකොට ඈන් ගෙදර ඉඳලා නැහැ. අන්න ඒ වෙලාවේදී නේතන්ගේ කාර් එකේ ලොකු බෑග් එකක් මාංචු කිහිපයක් ටේප්ස් වගේ මුහුණු ආවරණයක් තිබිලා තියෙනවා. මුලින්ම නේතන් සැලසුම් කරලා තියෙන්නේ බැකීව බය කරන්න. මොකද නේතන් කොහොමද බැකීට වැඩි කැමැත්තක් පෙන්වුවේ නැහනේ. කොහොම නමුත් විනාඩි කිහිපයකට පස්සේ සිගරට් එකක් බොන්න ෂෝනා එළියට ගිහින් තියෙනවා. අන්න ඒ වෙලාවේදී නේතන් අර ලොකු බෑග් එක අරගෙන වෙස්පුණක් දාගෙන බැකීගේ කාමරේ දොර ළඟට ගිහිල්ලා කතා කරලා තියෙනවා. නේතන්ව දැකපු ගමන් බැකී හොඳටම බය වෙලා තියෙනවා. අන්න ඒක නිසා නේතන් උත්සාහ කරනවා බැකීව පාලනය කරන්න. නමුත් මේ අතරතුරේදී නේතන්ගේ වෙස්මුණ ගැලවෙනවා. අන්න ඒක නිසා බැකී නේතන්ව අඳුර ගන්නවා. ඔන්න මේකෙන් පස්සේ නේතන් හොඳටම බය වෙනවා. ඔන්න ඊට පස්සේ නේතන් බැකීගේ බෙල්ල මිරිකන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ බැකී මිය යනවා. ෂෝනා මේකෙන දැනගන්න පස්සේ නමුත් ෂෝනා නේතන්ට උදව් කරනවා බැකීගේ මලසිරුර හංගන්න. නමුත් බැකීගේ මලසිරුර හැංගුවොත් ඒක කවදම හරි දවසක එළියට එන්න පුළුවන්. අන්න ඒක නිසා නේතන් B&Q කියන හાર્ඩ්වෙයාර් එකකින් ඉලෙක්ට්‍රික් කේතක් මිලදී ගන්නවා. ඕන ඊට පස්සේ නේතන් සහ ෂෝනා එකතු වෙලා මේ දෙන්නා ගෙදරට බැකීගේ මලසිරුර අරගෙන යනවා. ඕන ඊට පස්සේ නේතන් ගෙදර බාත්රූම් එකේ තියලා බැකීගේ මලසිරුර කෑලි වලට කපනවා. එතනින් පස්සේ කිසිම ලේ පැල්ලමක් හොයාගන්න බැරි වෙන්නේ නේතන් මුළු බාත්රූම් එකම පිරිසිදු කරනවා. ඔයාලට මතක ඇති ෆොරෙන්සික් ටීම් එකට නේතන් සහ ෂෝනා ගෙදර බාත්රූම් එකේ අමුත්තක් දැනුණා. ඒක අනික් තැන් වලට වඩා ගොඩක් පිරිසිදු තිබුණා දැක්කා කියලා. අන්න ඒකට හේතුව තමයි නේතන් බැකීගේ මලසිරුර කොටස් කරාට පස්සේ මුළු බාත්රූම් එකම පිරිසිදු කරලා තියෙනවා. කොහොම නමුත් බැකීගේ අතුරුදහන් වුණෙන් දවස් 12කට පස්සේ බ්‍රිස්ටල් වල තිබුණ ගෙදර වත්තක් ඇතුලේ බැකීගේ මලසිරුර කොටස් දාලා තිබුණ ඒ බෑග් එක හොයාගන්න පොලිසියට පුළුවන් වෙනවා. කොහොම නමුත් බැකීගේ සිරුරු කොටස් ප්ලාස්ටික් බෑග් වල ඔතලා ඒ වගේම ලේ වහනය වෙන එක නවත්තන්න කඩදාසි වර්ගයක් නේතන් පාවිච්චි කරලා තියෙනවා කියලා පොලිසිය දැනගන්නවා. ඒ වගේම මලසිරුරෙන් පිට වෙන දුර්ගන්ධය නවත්තන්න මලසිරුර කොටස් තිබුණු බෑග් වලට ලුණු පව දාලා තියෙනවා. කොහොම නමුත් පොලිසිය අදාළ මලසිරුර කොටස් ෆොරෙන්සික් එකට යනවා මරණ පරීක්ෂණය කරන්න. ඔන්න මරණ පරීක්ෂණ වාර්තාවට අනුව බැකී තමන්ගේ ජීවිතේ බේර ගන්න සෑහෙන උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම බැකීගේ සිරුරට 15 සතාවක් පිහින් ඇල්ලලා තියෙනවා. කොහොම නමුත් පොලිස් නිලධාරීන් බැකී ඝාතනය සිද්ධ වුණු දවසේ අදාළ ටයිම් ටේබල් එක හදනවා. ඔන්න මෙතනින් පොලිසිය දැනගන්නවා ෂෝනා මේ මිනිමරුමට කොයිතරම් සම්බන්ධද කියලා. නේතන් සහ ෂෝනා බැකීගේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ 10:50ට. හරියටම උදේ 11:05ට බැකීගේ පෙම්වතා බැකීට මැසේජ් එකක් එවලා තියෙනවා. අන්න ඒ වෙලාවේ බැකී ඉඳලා තියෙන්නේ සින්දු අහන ගමන්. කොහොම නමුත් මේ අතරතුරේදී බැකීගේ ඝාතනය සිද්ධ වෙනවා. ඈන් ආපහු ගෙදර එන්නේ දවල් 12:45ට. ඔන්න මේ වෙලාවේදී නේතන් සහ ෂෝනා මුකුත්ම නූන ගන්නට හැසිරෙනවා. නේතන් සහ ෂෝනා ආපහු ගෙදර යන්නේ හවස 7ට. පහුවෙනිදා 12:20ට තමයි නේතන් අර හાર્ඩ්වෙයාර් එකෙන් බඩු අරගෙන තියෙන්නේ. ඉතින් හවස 4ට බැකීගේ තාත්තා මේකන පොලිසියට දාන්නනවා. හවස 6:35ට පොලිස් නිලධාරීන් නේතන් සහ ෂෝනාගෙන් මේ සම්බන්ධව ප්‍රශ්න කරනවා. අන්න ඒ වෙලාවේ තමයි ඒ දෙන්නා කියන්නේ බැකී දොර අරගෙන එළියට යන සද්ද ඇහුණා කියලා. කොහොම නමුත් එදා නේතන් සහ ෂෝනා මලසිරුර හංගන්නේ කොහොමද කියලා සැලසුම් කරන්න පටන් ගන්නවා. පෙබරවාරි 21 වෙනිදා නේතන් සහ ෂෝනා වෙළඳසැලකින් කුණු දාන බෑග් කිහිපයක් සහ ග්ලව්ස් කිහිපයක් මිලදී අරගෙන තියෙනවා. පෙබරවාරි 24 පාන්දර 2:19ට සුදු පාට වෑන් එකකින් කොටස් කරපු බැකීගේ මලසිරුර නේතන් සහ ෂෝනා අරගෙන ගිහින් තියෙනවා. කොහොම නමුත් හම්බුණු සාක්ෂිත් එක්ක ෂෝනාට මිලිමරුම චෝදනා එල්ල කරන්න පොලිසියට බෑ. නමුත් අර බැකීගේ මලසිරුර කොටස් තිබුණ එක බෑග් එකක තිබිලා පොලිසියට ෂෝනාගේ DNA හම්බ වෙනවා. අන්න ඒක නිසා ෂෝනාට මිනිමරුම චෝදනා එල්ල වෙනවා. කොහොම නමුත් අන්තිමේදී ෂෝනාට අවුරුදු 17ක වගේම නේතන්ට වසර 33ක් දක්වා ජීවිතාන්තය වෙනකම් සිරදනුවම හම්බ වෙනවා. කොහොම නමුත් මේ කේස් එක බාරව හිටපු ඩිරෙක්ටර් රිචඩ් ඇතුළු පොලිස් නිලධාරීන් කියන විදිහට ඒ අය විසඳපු අතිශය සංකීර්ණ වගේම භයානකම මිනිමරුම් නඩුව තමයි මේක. උසාවියේදී විනිසුරුවරයා කඳුළු පිරුණු ඇස් වලින් බැකීගේ දෙමව්පියන්ට කනගාටුව ප්‍රකාශ කරලා තියෙනවා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අවුරුදු 16ක පුංචි ගැහැණු ළමයෙක් වුණ බැගිගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඒ කේස් එක ඉවර වෙන්නේ. ඉතින් ඉන්වෙස්ටිගේටර්ස් වීඩියෝ එක කොහමද? වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ආයමත් මතක් කරනවා ඔයා තාමත් අපේ මිස්ටේන් YouTube channel එක subscribe කරන්න මගේ හරුම් කෙනෙක් නම් ඔන්න පහලින් බලන්න subscribe button එක පේන්න තියෙනවා. එහෙනම් දැන් මේ channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එක click කරලා තියාගෙන ඉන්න අමතක කරන්න එපා. හරිනේ. එහෙනම් අපරාධ ලෝකයේ නතුරු තැන්වල තව සුවිරම explanation අත්දැකීමක් එක්ක අපි තව සුවිරම case එකකින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.